අද අපි කතා කරන්න යන්නේ කොහොමද AI පාවිච්චි කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. මේකදී අද අපි පාවිච්චි කරන්නේ Gemini හරහා VO3 use කරලා අපි කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ කියලා බලමු. මෙතනදී අපි මුලින්ම Chrome browser එක හරහා Gemini එකට යමු. Gemini AI එකට යමු. එතන තියෙන Google Gemini එකට Gemini එකේ තියෙනවා Nano Banana, create image, write, build, deep research and create video කියලා create video මේක create video එක create කරන්නේ VO3 හරහා. දැන් අපිට මම පාවිච්චි කරන්නේ Instance of එක. එතකොට මට දවසකට වීඩියෝස් 3ක් ජෙනරේට් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා. මෙතනදී වීඩියෝ ජෙනරේට් වීඩියෝ දුන්නාම අපිට මෙතන prompt එක දෙන්න ඕනේ සහ අපි ෆයිල් එකක් attach කරන්න ඕනේ. නැත්නම් අපිට prompt එකේම දෙන්න පුළුවන් අපිට කොහොම වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ඕනේ කියලා. නැත්නම් අපි ෆයිල් එකක් attach කරලා අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මම කරන්න යන්නේ මගේ ප්‍රොජෙක්ට් එකට අදාළ මේක ඩිසයින් එක දීලා මේ ඩිසයින් එකත් මගේ AI ජෙනරේට් කරගෙන ඩිසයින් එක දීලා අපි බලමු මේකේ AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. මෙතන අප්ලෝඩ් ෆයිල් ගිහලා ඩෙස්ක්ටොප් Gemini ඒකත් Gemini හරහාම ජෙනරේට් කරගත්ත එකක්. මම ෆයිල් එක attach කරා. අපි prompt එක දෙමු. prompt එකේ තියෙන්නේ show the brace using a human arm performing smooth control flexing and extension at the elbow joint. Include adjustable lock positions every 10 from 0 to 150. Show close up view of the brace mechanism and the servo mount. අපි බලමු මේ prompt එකත් මම AI හරහාම ජෙනරේට් කරගත්ත prompt එකක්. අපි බලමු කොහොමද වීඩියෝ එක අපිට හම්බෙන්නේ කියලා. සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ කාලයක් යනවා වීඩියෝ එක ජෙනරේට් වෙන්න. Generating your video this can takes 1 or 2 minutes. දැන් අපිට ඕන වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. අපි කොහොමද බලමු මේ ජෙනරේට් වෙලා තියෙන්නේ. මෙතන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපුවාම වීඩියෝ ඩවුන්ලෝඩ් වෙනවා. අපි ඩවුන්ලෝඩ් කරලාම වීඩියෝ කොහොමද කියලා බලමු. Already so live.